විභාගයට අහලා තිබුණ ප්‍රශ්නයක් ලස්සන ප්‍රශ්නයක්. මේක ඇත්තටම ගත්තොත් මේ 1988 A level ගාන 1988 A level ගාන බොහෝ විට අපිට පළවෙනි වාර විභාගයේදී දෙවෙනි වාර විභාගයේදී වගේ දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි මේ අපි දැන් හදන්න හදන්නේ. හරි. මේකේ මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා පුතේ කප්පියක්. මේ කප්පිය සුමටයිලු. ඒකේ තේරුම දැන් අපි දන්නවා කප්පිය සුමටයි කියන එකේ තේරුම පුතේ මොකද්ද? කප්පියේ ඝර්ෂණයක් නැහැ කියන්නේ. එහෙනම් කප්පියේ ඝර්ෂණයක් නැත්තම් වෙන දේ මොකක්ද? මේ කියන කප්පියේ දෙපස කප්පියේ ඝර්ෂණයක් නැත්තම් මේ කප්පියේ දෙපස ආතතින් සමාන වෙනවා. ඒක තමයි ඔය කියන්නේ. right? ඒ හින්දා ඔය හරි දානක තියෙනවා නම් මේ කප්පිය සුමට කප්පියක් කියලා. ඒකේ තේරුම තමයි කප්පිය දෙපැත්ත ආතතින් සමානයි කියන එක. එතකොට මෙතන තියෙන ආතතිය තමයි මේ පැත්තේ තියෙන්නේ. හරි. දැන් මේක උපසදාන ගත්තොත් එක ස්කන්ධයක් මෙයා පහළට ඇවිල්ලා තියෙනවා. තව ස්කන්ධයක් මෙන්න මේ හරියෙන් නැවතිලා තියෙනවා. එතකොට මෙන්න මේ සීමාව P කියලා දාලා තියෙනවා. එතකොට මේ වස්තුව exclude. ඊට පස්සේ මේ වස්තුව පොඩ්ඩක් යටින් මෙන්න මේ හරියෙන් දාලා තියෙනවා Q කියලා එකනේ. එතකොට පොළව R මෙයා Y. ඔන්න ඔහොම දත්ත ටිකක් දාලා තියෙනවා. right? හරි. අපි ගාන කියවලා බලමු. දැන් මේමයි ගාන හොඳට බලාගෙන ඉන්න. ඊට පස්සේ දැන් මේක හදන්නේ මමනේ. හරිද? ඕගොල්ලෝ හදාගෙන යන්න. ගාන බැරි කොටසක් එනවා නම් ටක් ගාලා බලලා වැඩි කරගන්න. හරි. මම දැන් ගාන කියවනවා. මේ කියවන්න හදන්නේ 41 වෙනි පිටුවේ ටියුට් අංක 4. ටියුට් අංක 4 නිව්ටන් නියම ටියුට් එකේ තුන්වෙනි ගාන. මෙන්න මේව කියනවා. ස්කන්ධයක් නොමැති ඝර්ෂණ රහිත කප්පියක් වටා. මෙයාගේ ස්කන්ධයක්වත් නැහැලු ඝර්ෂණයකුත් නැහැ. එහෙනම් ඝර්ෂණයක් නැහැ කියන එකේ තේරුම අපි දන්නවා දෙපැත්ත ආතති සමානයි. සැහැල්ලු අවිතන්නේ. එතකොට තන්තුවට බරක් නැහැ. එතකොට සැහැල්ලුයි කියන්නේ තන්තුවේ බරකුත් නැහැ. right? තන්තුවේ බරකුත් නැහැ. අවිතන්නේ. අවිතන්නේ කියන්නේ ඇදෙන්නේ නැහැ තන්තුව. දැන් අපිට අර හිතෙන්න පුළුවන් තන්තුව ඇදෙනවද දන්නේ නැහැ කියලා. නෑ තන්තුව ඇදෙන්නේ නැහැ. තන්තුව ඇදෙන්නෙත් නැහැ. අවිතන් තන්තුවක දෙකලවරට රූපේ පෙනෙන ආකාරයට එකිනෙකේ ස්කන්ධ M වූ මේකේ ස්කන්ධ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මෙයාගේ ස්කන්ධයක් M මෙයාගේ ස්කන්ධයක් M එකිනෙකේ ස්කන්ධ M වූ right මේ දෙන්නගේ ස්කන්ධ M x හා y සර්ව සම වස්තු දෙකක් කැඳාට මේ ඉන්නේ x මෙන්න මෙයාට කියන x වස්තුව මේ ඉන්නේ y වස්තුව. එහෙම සර්ව සම. සර්ව සමයි කියන්නේ පරිමාව ස්කන්ධය අතර සියල්ලගෙම එක සමාන දෙන්නෙක් තමයි ලෝ ඉන්නේ. right and ආරම්භයේදී ඒ කියන්නේ පටන් ගන්නකොට තන්තු බුරුල් නොවන පරිදි. ඒ කියන්නේ මේක අර මේ තන්තුව ඇදිලා තියෙන විදියට දැන් මෙන්න මෙහෙම වෙන්නේ නැහැ තන්තුව. හොඳ ඇදිලා තියෙන විදියට තමයි පටන් ගන්නවා කියන්නේ. දැන් මොකද උඩට උස්සන්නේ නැහැ. හරිද? බුරුල් නොවන පරිදි වස්තු මේ වස්තු කියන මෙතන වස්තුන් දෙකක් තියෙනවා. ඔන්න ඔය වස්තුන් දෙක ගැන ඔය කියන්නේ. හරිද? වස්තු නිශ්චලව රඳවා පසුව සෙමින් මුදා හරි කොහොමම මෙහෙම පරිස්සමට මෙහෙම තියලා එනීට ඔන්නව අතරින්. right එකපාරට ඔහොම කරලා ඇදලා අතරින්නේ. එනීට ඔහොම තියලා අතරින්න තමයි කරන්නේ. ඒව ලහන මෙන්න මෙහෙම. x මතද y මතද ක්‍රියා කරන බල දෙන ලද රූප සටහනේ ඇඳ දක්වන්න මෙන්න මේ x කියන එක්කෙනා මතයි y කියන එක්කෙනා මතයි තියෙන ක්‍රියා කරන බල ටික ඇඳලා පෙන්නන්නද? ඇඳලා පෙන්නන්නද? මෙයා මතයි තියෙන බල. දැන් මේ තියෙන එක සීමාවක් විතරයි. මේක මේ මොකක් හරි උඩින් තියලා නෙමෙයි. මේක මේ සීමාව p කියලා විතරයි මේ දාලා තියෙන්නේ. මෙයාට මේකේ 16 චලනය වෙන්න පුළුවන්. right? දැන් අපෙන් අහනවා මොනවාද මේකේ තියෙන බල කියලා. right? හරි. අපි බල ටික ලකුණු කරමු. මෙයාගේ බල ඉස්සෙල්ලා y ගේ බල ලකුණු කරමු. පළවෙනි බලය තමයි මේ තියෙන y ගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ව පහළට බර ක්‍රියාත්මක වෙනවා. ගුරුත්ව කේන්ද්‍රයේ සිරස්ව පහළට බර ක්‍රියාත්මක වෙනවා. එයාගේ ස්කන්ධය m නම් කැපිටල්. එහෙනම් එයාගේ බර වෙන්නේ ගුරුත්වජ ත්වරණයත් එක්ක ගුණ කරාම mg. එහෙනම් මෙයාගේ බර වෙන්නේ mg. එතකොට මෙයා තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙයා මත ඉහළට බලයක් යදෙනවා. තන්තුවේ ආතතිය එයා t. එයා t. right? එහෙනම් මේ කියන y මත බල දෙකයි තියෙන්නේ. එක්කෙනෙක් mg එයා පහළට අනිත් එක්කෙනා t එයා ඉහළට. දැන් මේගොල්ලෝ කියන්නේ මේ x මතයි y මතයි බල ලකුණු කරන්න විතරයි. right? මේවා මතයි ඒගොල්ලෝ කියන්නේ නම් තුනේ අපි ලකුණු කරගමු. වඩා වැඩි හොඳට. right? එහෙනම්
මේක මත දැන් මේක මත t නම් මෙන්න මෙතන t. හැම වෙලේම ආතති ලකුණු වෙන්නේ කොහොමද? මේ කියන තන්තුවේ මැදට. එතකොට මෙයත් එන්නේ t නේ. මේ අතර. t එන්නේ. t. මැදට. එතකොට මේගොල්ලෝ කියනවා මේක මොකද්ද? සුමටයි. කප්පිය සුමටයි. කප්පිය සුමට නම් ඒකේ තේරුම තමයි මේක. කප්පිය සුමටයි කියලා දීලා තියනවා කියන්නේ ඒකේ තේරුම මේ පැත්තේ ආතතියමයි මෙතන තියෙන්නේ. බැරි වෙලා හරි කප්පිය සුමට නොවි රළු වුණා නම් මෙතන එක ආතතියක් මෙතන තව ආතතියක්. දැන් මේක එහෙම නැහැ. මෙතන ආතතියමයි මෙතන තියෙන්නේ. ඒ කප්පිය සුමටයි නම් මට මෙතෙන්ට ඔය ටීම දාගන්න පුළුවන්. ඒ ටීම දාගන්න පුළුවන්. එහෙනම් මෙතෙන්ටත් t. මෙතනත් පහලට t, මෙතෙන්ටත් t. කප්පිය සුමට ඉන්නවා. ඊට පස්සේ මෙතෙන්ටත් t. ඊට පස්සේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පහලට ක්‍රියා කරනෝ කවුද? mg. එතකොට මේකේ විශේෂයෙන්ම කියනවා මෙයාගේ ස්කන්ධය සමානයි. මොකද සර්ව සමයි කියලා කියනවා. සර්ව සමාන හැඩයෙන් පරිමාවෙන් සියල්ල සමාන වෙනවා. එහෙනම් මෙයා m නම් මෙයාත් කැපිටල් m. එහෙනම් මෙයා mg නම් මෙයාත් කැපිටල් mg. මෙයාත් කැපිටල් m. එහෙනම් ඔන්න ඔය විදිහට බල ටික ලකුණු වෙන්න ඕනේ. මේක විශේෂත්ව තමයි. බල ලකුණු කරද්දී මේ t සහ mg ඒකරයි කියවෙන්න ඕනේ. මෙතන t සහ mg ඒකරයි කියවෙන්න ඕනේ. වැදගත්ම දේ මෙන්න මේ දෙපැත්තේ ආත දෙක සමාන වෙන්න ඕනේ. මොකද සුමටයි කියන්නේ. එහෙනම් ඔන්න ඒ වල වැඩේ හරි. මේ a. right. දාගන්න බලන්න ලස්සනට. a. ඔය බල ටික ලකුණු කරගන්නයි තියෙන්නේ. ඔය a කොටස තමයි අපි හදන්නේ. ඊට පස්සේ අපි යමු b කොටස හදන්න. xy සහ තන්තුවෙන් සමන්විත S පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය මොකක්ද කියලා අහනවා. මෙන්න මේ කියන සම්පූර්ණ පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය මොකක්ද කියලා අහනවා. ඒක තමයි b වල ගන්න. සංප්‍රයුක්ත බලය. හරි. අපි බලමු. මොකක්ද සංප්‍රයුක්ත බලය? මෙතන කෙලින්ම අපිට කියන්න පුළුවන්. මේ සංප්‍රයුක්ත බලය සරලයි. මෙතන කැපිටල් MG, මෙතන කැපිටල් MG. එතකොට පද්ධතිය මත කිව්වහම මෙන්න මේ සෙට් එකම සලකන්න ඕන. එතකොට පද්ධතිය විදියට සලකද්දී හරිද? එතකොට මෙන්න මේ සෙට් එකම එක්කෙනෙක් කියලා තමයි සලකන්නේ. සෙට් එකම එක්කෙනෙක්. එතකොට සෙට් එකත් එක්කම සලකනකොට මෙයාගේ මෙතන තියෙන්නේ කැපිටල් MG, මෙතන තියෙන්නේ කැපිටල් MG. එහෙනම් මෙන්න මේ ස්කන්ධ දෙක සමානයි. එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ සංප්‍රයුක්ත බලයක් තියෙනවා. මෙයාගේ සංප්‍රයුක්ත බලය බිඳුවයි ශූන්‍යයි. අපි කියනවා බිඳුවයි. එහෙම නැත්නම් ශූන්‍යයි. මෙයාගේ සංප්‍රයුක්ත බලයක් නැහැ. ශූන්‍ය වේ. හේතුව ස්කන්ධ දෙක සමානයි. සංප්‍රයුක්ත බලය ශූන්‍යයි. හේතුව මොකක්ද? මේක ස්කන්ධය සමාන. පද්ධතියක් විදිහට ගත්තා. දැන් පද්ධතියක් විදිහට ගත්තාම මේකත් මෙතනම කියලා දෙන්නම්. පද්ධතියක් සලකනකොට පද්ධතියේ ප්‍රධාන කාරණා ටික අපි හිතන්න ඕනේ. එතකොට හැම වෙලෙම අපි හිතන්නකෝ මෙන්න මෙහෙම. පද්ධතියක් කියනකොට පද්ධතිය කියන එකේ තේරුම පොඩ්ඩක් අපි කතා කරලා ඉන්න. පද්ධතියක් වෙන්න පුළුවන් තනියෙ කෙනෙකුට බෑ. ඒක වෙන්න බෑ. පද්ධතියක් වෙන්න නම් අනිවාර්යයෙන්ම එක්කෙනෙකුට වඩා ඉන්න. එතකොට තමයි පද්ධතියක් වෙන්නේ. පද්ධතියක් වෙන්න නම් අනිවාර්යෙන් එක්කෙනෙකුට වඩා ඉන්න. හරි. දැන් මේක එක්කෙනෙකුට වඩා ඉන්නවා. මෙතන ඇත්තටම ගත්තොත් මෙන්න මේ ඉන්නේ එක්කෙනෙක්. මේ ඉන්නේ තව එක්කෙනෙක්. එතරම් දෙන්න. right. මෙතන තව අපේ කවුද ඉන්නේ? මෙතන තව ඉන්නවා අපේ කප්පිය. එහෙනම් ඔය ඔක්කොම එකක් විදිහට සලකද්දි එතකොට දැන් මේ ඔක්කොම එකක් නම් මේ පැත්තට t තියෙනවා උඩ පැත්තට t තියෙනවා. එතකොට මෙයාට මේ කියන t ට මේ t කැපිලා යනවා. පද්ධතිය.
මේ ටී කැපිලා යනවා පද්ධතියක් right මේ මතක තියාගන්න එහෙනම් පද්ධතියක් විදිහට සරද්දී මෙයාගේ ශුන්‍ය right තව විස්තර කරන්න දෙයක් නැහැ ඊළඟ එකට යන්න බලන්න ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා C වල ඉහත දක්වා ඇති ආකාරයට වස්තු මුදා හැරීමෙන් පසු දැන් මේගොල්ලෝ කොහොමද ඉස්සෙල්ලා මුදා හරිනවද දැන් මේකේ මේ සංප්‍රයුක්ත බලයකුත් නැහැ හොඳයි දෙපැත්තෙම නිකන් අර දෙපැත්තේ තරක් දෙකකට කිලෝ එක දාලා වගේ කොහෙටවත් යන්නේ හරිද වස්තුව මුදා හැරීමෙන් පසු S පද්ධතිය කුමක් වේද මෙන්න මේ කියන සම්පූර්ණ පද්ධතියට මොකද්ද වෙන්නේ කියලා දැන් හිතන්නකො මේ පැත්ත බර වැඩි වෙලා මේ පැත්ත බර අඩු වුණා නම් මට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ස්කන්ධය පහළට තොරණය වෙන්න පටන් ගන්නවා ඇයි අර වැඩිපුර තියෙන බල කැලේ න්යා පහළට ගමන් කරන්න පටන් ගන්නවා දැන් මේක එකක් කියන්න බෑනේ ඇයි මේ පැත්තේ බරයි සමානයි එතකොට මේ පද්ධතිය සමතුලිත වෙලා තියෙන්නේ මොකද මේ t ට mg සමාන වෙනවා t සහ mg සමානයි මෙතන t සහ mg සමානයි right එතකොට පද්ධතිය සමතුලිතයි සමතුලිත පද්ධතියක් එක්කෝ නිශ්චල වෙන්න ඕන නිව්ටන්ගේ පළවෙනි නියමය කියනවා වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්කෝ ඒ පද්ධතිය නිශ්චලයි දැන් මේකේ බාහිර බලයක් නෙමෙයි right එක්කෝ ඒ පද්ධතිය නිශ්චලයි එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා දැන් මේක නිශ්චලතාවයෙන් තමයි අතාරන්නේ එතකොට සම්ප්‍රයුක්ත බලයකුත් නැහැ එහෙනම් මෙයා දිගින් දිගටම කොහොමද ඉන්නේ නිශ්චල ස්වභාවයෙන් තමයි එහෙනම් මේක උත්තරේ C වලට උත්තරේ එන්න ඕනේ C වලට උත්තරේ නිසලව පවතී නිසලව පවතී හේතුව මොකක්ද හරිද හේතුව මේක සමතුලිත වෙලා ඉන්නේ සමතුලිත වී ඇති නිසා සමතුලිත වී ඇති නිසා තමයි මෙයා නිසලව පවතින්නේ right ඊට පස්සේ මේගොල්ලෝ අහනවා මේකට ගැලපෙන නියමයක් නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා එතකොට පළවෙනි නියමය කියන්නේ බාහිර අසමතුලිත බලයක් නැති අවස්ථාව එහෙනම් මේකේ බාහිර අසමතුලිත බලයක් තියෙනවද නැද්ද මේකේ නැහැ එහෙනම් මෙයාට ගැලපෙන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය නිව්ටන්ගේ පළමු නියමය ඒක එතන ලියන්න. මොකද පුතේ නිව්ටන්ගේ පළවෙනි නියමය වස්තුවක් මත බාහිරින් අසමතුලිත බලයක් මොකද ක්‍රියා නොකරයි නම් වස්තුවක් මත බාහිරින් අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් කියන්නේ සමතුලිත බල ක්‍රියා කරන්න පුළුවන්. ක්‍රියා නොකරයි නම් එම වස්තුව දිගින් දිගටම නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ කියන එක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. එහෙනම් ඒක තමයි මෙතන ලියවෙන්නේ. හරි? right. ඒක ලියන්න. එහෙනම් පළවෙනි ABC ප්‍රශ්න 3 ඉවරයි. හරි? ABC ප්‍රශ්න 3 ඉවරයි. විනාඩියක් දෙන්න. මේක ලියා ගන්න දෙයක් නැහැ. ලියා ගන්න තියෙන්නේ. ඊට පස්සේ D. මේ ලියා ගන්න ටයිම් එක ලියන්න D. ප්‍රස්තාරය තනින් තියෙන්නේ. මේ ප්‍රස්තාරය මෙතන P. මෙතන Q. මෙතන R. මේ කාලය අක්ෂය මෙතන V ප්‍රවේගය මේ P කියන්නේ පුතේ මේ P කියන්නේ මෙන්න මේ ලෙවල් එක මෙන්න මේ ලෙවල් එක තමයි P ලෙවල්. ඊළඟ මේ Q ලෙවල් එක කියන්නේ මෙන්න මේ ලෙවල් එක මෙන්න මේ ලෙවල් එක Q. R කියන්නේ මේ පොළොව මට්ටම. ඊළඟ මේ V කියලා කියන්නේ මෙයා පහළට ගමන් කරනවා නම් නල්ලි ගමන් කරන ප්‍රවේගය. මේ අක්ෂය තියෙන කාලාක්ෂ. ඔන්න ඒක දැනගන්න. හරි. විනාඩි දෙකක් විතර අරගෙන මේ ටික ලියාගෙන මේ D සහ E ට උත්තර ලියන්න. D ටයි E ටයි. හරි ලියමු බලන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
හරි. දැන් right අපි යමු මේ ඊළඟ කොටස. මේකේ දැන් මෙන්න මේ තියෙන පද්ධතිය විදිහට නම් මේකේ සම්ප්‍රයුක්ත බලයක් නැහැ. හරි. ඔයාලට ඒක වෙනම් බලා ගන්න පුළුවන් කොහොමද? දැන් මෙතන දැන් මෙන්න මේ අවස්ථාවේදී මෙතන කිලෝ 1යි මෙතන කිලෝ 1ක් දාලා දුන්නු මේක චරිත වෙන්නේ නැහැ. ඒක සරල අදහසක්. එතකොට දැන් අපේ මේ ප්‍රස්ථාරයක් අඳින්න කියන ඒගොල්ලෝ දීලා තියෙන අවස්ථාව. මේ බලන්න ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙන මොකටද කියන්නේ? දැන් තන්තුව, ඔය කියන තන්තුව බුරුල් නොවන පරිදි. මේක බුරුල් වෙන්නේ නැති වෙන විදිහට ඈ. X වස්තුව කියන්නේ මෙන්න මෙයා. X වස්තුව P හි රඳවා මොකක් හරි අපි හිතමුකෝ කම්බි කැලක් මොකක් හරි මේකක් හරි කොහොම රඳවමු. රඳවන විදියක් දෙන්නේ කොහොම රඳවමු. විදිය හිතන්න එපා රඳවමු. හරි. මොකක් හරි ආදාරයක් සම්බන්ධ කරලා කියන්නේ. රඳවා ඒ මත එන්නු ඉසෙට් ස්කන්ධයක් අන්න පුතේ. ඒ කියන්නේ මෙන්න මේ කියන එක්කෙනා මත මෙතන දැන් එන්නේ මෙයා මත තව පොඩි එක්කෙනෙක් තියනවලු. එයාගේ ස්කන්ධය සිම්පල් එන්නු. එතකොට මෙන්න මේ ස්කන්ධයට කියන නම තමයි Z. එතකොට දැන් මෙයාගේ සම්පූර්ණ එක වෙන්නේ කැපිටල් එමුත් ඉන්නවා. එයාගේ ඇඟ උඩ සිම්පල් එමුත් ඉන්නවා. එතකොට මේ දෙන්නගේම එකතුව තමයි දැන් මෙතන ගන්න. එතකොට මෙතන මේ පහළට එන්නේ දැන් මෙතන මෙයාව තිබ්බ හැටි පහළට එන්නේ. MT නෙමෙයි. කවුද? සිම්පල් M දන මේ මොකද මේ ආදයක් තියෙනවා. දැන් එන්නේ කැපිටල් එමුයි සිම්පල් එමුයි දෙකේම එකතු. හරි. ඒක මතක තියාගන්න. දැන් හරිනේ. දැන් වැඩි ආ ඕකේ. මේ පැත්තේ බර වැඩි, මේ පැත්තේ බර අඩුයි. මොකද දැන් මෙතන කැපිටල් M. මෙතන කැපිටල් M ට වඩා වැඩි. හරි. ඒතර මේ පැත්තේ බර අඩුයි, මේ පැත්තේ බර වැඩි. එහෙනම් අපි දන්නවා බර වැඩි පැත්ත පහළට යනවා. එහෙනම් දැන් මෙයා පහළට එන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන්. මෙයා තිබ්බ හැටි මෙයා පහළට තොරණය වෙනවා කියන්නේ. මෙයා පහළට තොරණය වෙනවා. කොච්චරකින්ද? ඒක අපිට කියන්න පුළුවන්. දැන් දැන් මෙහෙම හිතන්න. මෙයා පහළට ඒ තොරණයකින් පහළට එනකොට මෙයා කොච්චර තොරණකින් උඩට යනවා? එකම තොරණෙන් යන්නේ. ඇයි මේ තන්තු දෙක සම්බන්ධයි. මූ පහළට එන වේගෙම තමයි මූ උඩට යන්නේ. එහෙනම් මොකද වෙන කප්පි නෑනේ මේ. එහෙනම් මෙයා පහළට එල්දුරක් આવොත් මෙයා ඉහළට එල්දුරක් යන්න ඕන. එහෙනම් මෙයා පහළට ඒ තොරණයක් තියෙනවා නම් මෙයාට ඉහළට ඒ තොරණයක් තියෙනවා. එහෙනම් මෙයා පහළට ඒ තොරණයකින් එනවා. මෙයා ඉහළට ඒ තොරණෙන් ගියා. හරි. මේක යනවා දැන් පද්ධතිය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය මොකක්ද කියලා. එහෙනම් දැන් මේකේ පද්ධතිය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය. ඉස්සරම sorry D එකේ අහනවා එක. මොකද්ද? නිශ්චලතාවයේ සිට අතන්න මෙහෙම එන්සිල් ස්කන්ධයක් තියලා නිශ්චලතාවය නම් අතන්න. මෙහෙම ස්කන්ධය කියලා හිමීට ඔන්න නිශ්චලව දාලා අතරින්නවා. මොකද වෙන්නේ? මෙයාගේ ස්කන්ධය වැඩි, මෙයාගේ ස්කන්ධය අඩුයි. ඒ හින්දා මේ පැත්තට සම්ප්‍රයුක්ත බල කෑල්ලක් එනවා. ඒ බල කෑල්ල හින්දා මෙයා පහළට තොරණය වෙන්න පටන් ගන්නවා. මේක අදින්න කියන්නේ P සිට Q මුදුව දක්වා. මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් විතරයි අදින්න කියන්නේ. එහෙනම් P ඉඳන් Q වෙනකන් මොකද වෙන්නේ? මෙයාගේ අර වැඩිපුර තියෙන බල කෑල්ලේ පහළට තොරණය වෙනවා. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් පෙන්වන්නේ මොකද්ද? තොරණය. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙන්න මේ වගේ අනුක්‍රමණයකින් පෙන්වන්නේ තොරණය. එතකොට මෙතන පහළට තියෙන්නේ මොන තොරණයක්? ධන තොරණයක්. දැන් මේක පහළට නෙන්නේ. පහළට තියෙන්නේ ධන තොරණයක්. එහෙනම් අපි ධන තොරණ කොහොමද පුතේ ප්‍රවේග කාල වක්‍රයක අඳින්නේ? අන්න ඒක කියලා අඳින්නයි තියෙන්නේ. දැන් මෙහෙම Q කියන්නේ මේ මට්ටමනේ. එහෙනම් P ඉඳන් Q ට ධන තොරණයක් අඳින්න ඕනේ. එතකොට ධන තොරණයක් කියලා කොහොමද අඳුරගන්නේ? දැන් මේක ඒකාකාරද නැද්ද? ඒකාකාරයි. තොරණ වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි සරල රේඛාවක් යන්නේ. ඒකාකාර තොරණයක් නිසා තමයි සරල රේඛාවක් යන්නේ. මෙයා ධන තොරණයක්ද? ඔව්. එහෙනම් ධන තොරණ කොහොමද අඳින්නේ? හැම ධන තොරණයක්ම මොකද්ද? x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය සුළු කෝණය. එහෙනම් මේ θීටා කියන එකේනා සුළු කෝණයක් 90ට වඩා අඩුයි. මේ θීටා. හරි? එහෙනම් හරි ඔන්න මොකද්ද කිව්වේ? වැඩිපුර බලක් දැම්මහම මෙයා පහළට ගමන් කරන්න පටන් ගන්නවා. මොකද මෙයාට පහළට වැඩි බල කෑල්ලක් තියෙනවා. කාගෙන්ද? මෙන්න මේ තියපු කෙනාගේ. බලයක් තියෙනවා නම් අපි දන්නවා ඊළඟට වෙන්නේ මොකද්ද? ත්වරණයක් වෙනවා. ත්වරණයක් අපි කොහොමද ප්‍රවේග කාල වක්‍රයක අඳින්නේ? ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙයා ඒකාකාර ත්වරණයක්ද කියලා. ඔව් ඒකාකාර ත්වරණයක්. ඊකට මේකම ත්වරණයෙන් යන්නේ. එහෙනම් සරල රේඛාවක් එන්නේ. ඊට පස්සේ මෙයාගේ මේ ත්වරණය පහළට ඒ කියන්නේ මෙයාගේ ත්වරණය ධනද කියලා බලන්න. දැන් පහළට තියෙන මේ ප්‍රවේගය වැඩි වෙමින් යන්නේ. ඒ කියන්නේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ඒකාකාරව වැඩි වෙනවා. එහෙනම් ධන ත්වරණයක් තියෙන්නේ. ධන ත්වරණ අඳින්නේ හැම වෙලේම ධන ත්වරණයක් වෙනකොට එයා x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන සුළු කෝණයක්. එහෙනම් මෙන්න මේ වගේ P ඉඳන් Q ට එනකොට මෙන්න මේ වගේ එක්කෙනෙක් එන්නේ.
right මේ වගේ කෙනෙක් ඇදෙන්න ඕන. එතකොට මෙතන මේ ප්‍රවේගය මෙන්න මෙතන තියෙන ප්‍රවේගය අපි දන්නේ නැහැ. හරිද? ඒක මම ගන්නම් v0 කියලා ගන්න. හරි. v1 කියලා ගමු. v1. මෙතන ප්‍රවේගය දන්නේ නැහැ. මෙතන අපිට හොයාගන්න පුළුවන් නම් මෙතන උදාහරණයක් කර දීලා තියෙනවා නම් අපිට ඒක හොයාගන්නත් පුළුවන්. right. ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා. දැන් පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය කුමක්ද? දැන් මේ සම්පූර්ණ පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය. දැන් හරිනේ. දැන් ඔය සංප්‍රයුක්ත බලයේ හින්දානේ ඔය බල කෑල්ලක් ආවේ. ඒ සංප්‍රයුක්ත බල කෑල්ල හින්දා තමයි තොරණයක් ආවේ. ඒ තොරණයේ හින්දා තමයි මෙයා මේ පහළට ගමන් කරේ ප්‍රවේගය වැඩි වෙන්නේ. ඒකෙන් තමයි මෙයා ලකුණු කරේ. දැන් අපෙන් අහනවා මේ වැඩි වුණ බල කෑල්ල කීයද කියලා. මේ වැඩි වුණ බල කෑල්ල අහනවා. මේ වැඩි වුණ බල කෑල්ල. දැන් මේ බලන්න මෙතනත් කැපිටල් MG තිබුණේ. මෙතනත් කැපිටල් MG තිබුණේ. එහෙනම් මේ දෙපැත්ත සමාන වෙලා තිබුණා. දැන් මෙතන අපි මේ ප්‍රශ්නේ E. දැන් බලමු මෙයාට සාපේක්ෂව මෙයාට වැඩි කෑල්ල මොකක්ද කියලා. එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන් මෙයාගෙන් මේ අඩු කරා. කොහොමද? කැපිටල් M සිම්පල් MG ගෙන් අඩු කරමු. සිම්පල් MG. මේ තියෙන බලයෙන් මේ තියෙන බලය අඩු කරපුවට අපිට එනවා වැඩි ප්‍රතිනික. එතකොට මෙතන එනවා. වරහන් අයින් කරාම කැපිටල් MG සිම්පල් MG. මෙතන තියෙන්නේ කැපිටල් MG. වල කැපිටල් MG එතන තියෙන්නේ. ඍණ කැපිටල් MG. එතකොට වෙන්නේ මේ ධන MG ට ඍණ MG කැපිලා යනවා පුතේ. එතකොට එනවා සිම්පල් MG කියලා. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයා කොච්චරක් වැඩිද අඩුද කියලා බලනකොට මොකද කරන්න ඕන? හරිද? මෙයාට සාපේක්ෂව මෙයා කොච්චරක් ලොකුද කියලා බලන වෙලාවට අපි කරන්නේ මෙයාගෙන් මෙයා අඩු කරා. එතකොට මට එනවා වැඩිපුර තියෙන කෑල්ල. එහෙනම් මෙයාට වඩා මෙයාගේ කොච්චරක් වැඩිපුර තියෙනවද කියලා බලන්න ඕනේ නම් මෙයාගෙන් මෙයා අඩු කරා. එතකොට දෙනවා මුට කොච්චරක් වැඩිද කියලා. දැන් මේ වෙනවා මෙයාගෙන් මෙයා අඩු කරා. හේතුව මොකටද? මට ඕනේ වුණා වැඩිපුර තියෙන කෑල්ල හොයාගන්න. මෙයාට වඩා මෙයාගේ කොච්චරක් වැඩිද කියලා. අඩු කරපුවාම කැපිටල් MG ලා දෙන්න කැපිටල් යනවා. ඉතුරු වෙන්නේ මෙන්න මේ සිම්පල් MG. ඒ කියන්නේ මේකේ යාර තියෙන වැඩිපුර සංප්‍රයුක්තය සිම්පල් MG. හරි? එහෙනම් ඔය ඊට එන්න ඕනේ ඒක. හරි ඒකත් හරි. ඊට පස්සේ F. මෙතන බලන්න. F. F වල අහනවා මෙහෙම. Q විදී වස්තුව මත ඇති. Q කියන්නේ මෙන්න මෙතන. හරිද? Q විදී වස්තුව මත ඇති. වස්තුව මත කියන්නේ මෙන්න මේ X වස්තුව මත. sorry. Q විදී X වස්තුව මත ඇති. ඒ කියන්නේ මෙන්න මෙයා උඩ ඉන්නේ කියලා. ඒ කියන්නේ ඉසෙත් ගැන කියන්නේ. ඉසෙත් වස්තුව මුතුව මත රැඳෙන්නට හැර. මූ මෙතනින් මෙන්න මේ කියන Q ගේ රිංගල යනකොටම දැන් මුන් දෙන්නේ හිටියන්නේ. මෙතනින් රිංගල යනකොටම මේ යට එක යනවා. උඩෙන් නවතිනවා. මේ උඩෙන් කියන එක නවතිනවා. හරි? දැන් මේගොල්ලෝ කියනවා මේ යට ඉන්න කැපිටල් M මේකෙන් යනකොට ගැවෙන්නේ නැහැ. ඒවා හිතන්න එපා ඉන්න. මෙයා ගැවෙනවද? ඊට පස්සේ මෙයා ගැස්සෙයිද? ඒවා හිතන්න යන්න එපා. එයා ප්‍රශ්නයක් නැතුව යනවා. උඩ එක්කෙනා නවතින. Q සහ R අතර කියන්නේ මෙන්න මේ දෙන්න අතර. XC චලිතය නිරූපණය කිරීම සඳහා මෙන්න මේ කියන ප්‍රවේග ඇඳපු ප්‍රවේග කාලපස්ථාරයම දික් කරන්න කියලා. දැන් මට කියන්නකෝ මේකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ හාදයක් ත්වරණය වෙමින් මේ වේගය ත්වරණය වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රවේගය වැඩි වෙමින් යනවා කියන්නේ. ප්‍රවේගය වැඩි වෙමින් ආවා. දැන් හිතන්න මෙතන නිසලව හිටියේ නම් 0 10 20 30 40 කියලා වැඩි වෙවි ආවා. මෙතෙන්ට වෙනකන් ආවා. එයි මෙන්න මේ mg නිසා පහළට වැඩිපුර බල කැලලක් තිබුණා. ඒකේ ප්‍රවේගය වැඩි කරගෙන ආවා. මෙතෙන්ට එනකොටම කරන්නේ මොකක්ද? අර බල කැලල දීපු mg උහින්දනේ තොරණය වුනේ. ඌව ටක් ගාලා අල්ල ගන්න. ඒ අර තියෙන Q ළඟින් යනකොට ටක් ගාලා අර මේ බල කැලල දුන්නේ mg අල්ල ගන්න. එතකොට මේ කියන පද්ධතිය මත සංප්‍රයුක්ත බලය නැති වෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්න. හරිද? මෙච්චර වෙලා ත්වරණය වෙන්න බලය දුන්නු. මෙන්න මේ කියන mg සංප්‍රයුක්ත බලය මෙන්න මේ Q මැද්දෙන් යනකොට ශනිකව නැති වෙනවා. එතකොට මේ Q ගෙන් පහළට සංප්‍රයුක්ත බලය යොදන කැලල නැහැ කියන්නේ මෙතනින් පහළට යන්නේ සංප්‍රයුක්ත බලයක් නැතුව. හිතන්නකො මෙතෙන්ට එනකොට ප්‍රවේගය තප්පරයට මීටර 20යි නම් හරිද? මෙතනින් එහාට යාගේ සංප්‍රයුක්ත බල කැලලක් නැහැනේ. ඒ කියන්නේ සංප්‍රයුක්ත බල කැලලක් නැත්තම් එයා තවදුරටත් ත්වරණය වෙන්නේ නැහැ. ත්වරණය වෙන්නේ නැත්තම් ආන්න මතක් කරගන්න නිව්ටන්ගේ පළවෙනි නියමය. යම් කිසි වස්තුවක් මත බාහිරින් අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්තම් ඒ වස්තුව දිගින් දිගටම ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. එහෙම නැත්තම් නිශ්චල වෙනවා. දැන් මූ එක ප්‍රවේගයකින් ගමන් කරමින් හිටියේ.
ඒතර මෙයා නිශ්චල වෙන්න බෑ. මෙයාට මෙතෙන්ට එනකොට ප්‍රවේගයක් තියෙනවා. නිශ්චල වෙන්න බෑ. නිශ්චල වෙන්න එකෙක් නම් ඌ නිශ්චල වෙදී. හැබැයි මූ චලනය වෙමින් හිටපු එකේ. මෙතෙන්ට එනකොට 20 අපි නිකම්ම හිතමු 20ට ආවි කියලා. මෙතෙන්ට එනකොට 20ට ආවා. එහෙනම් පුතේ මෙතෙන්ට එනකොට 20ට ආවා. ආයේ මෙතනින් බලකෑ අර තියෙන සම්ප්‍රයුක්ත බලයක් නැති වෙනවා. මෙතනින් එහාට ඌ දිගටම ගමන් කරන්නේ 20. හරි. එතකොට ඔයා හිතන්නකෝ මෙන්න මෙතන 20යි නම් මම මේ V1 කියලා ලකුණු කරේ මෙතෙන්ට එනකොට තියෙන ප්‍රවේගය. හරි. ඌ 20යි නම් මෙතනින් එහාට සම්ප්‍රයුක්ත බල කැලලක් නැහැ. එහෙනම් මෙයා සම්ප්‍රයුක්ත බල කැලලක් නැත්නම් මෙයා දිගින් දිගටම මෙතනින් එහාට ඒකාකාර ප්‍රවේගයෙන් තමයි ගමන් කරන්නේ. right? මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් තමයි ගමන් කරන්නේ. එතකොට කොහොමද ඒකාකාර ප්‍රවේගයේ ප්‍රවේග සංරචන මේ කියන ප්‍රවේග කාල වක්‍රය කදී? එහෙනම් මේ වන්නේ මෙන්න මේ කියන ප්‍රවේගයෙන් ගමන් කරපුවා. මේ බලන්න මේ කාලක්ෂයේ අපි හිතමුකෝ මෙතන මේ තප්පර 10 තප්පර 10 V1 ප්‍රවේගයක්. තප්පර 11 V1 ප්‍රවේගයක්. 12 V1 ප්‍රවේගයක්. 13 V1 ප්‍රවේගයක්. ඒ කියන්නේ එකම ප්‍රවේගයනේ කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. ප්‍රවේග කාල වක්‍රයක මෙන්න මේ x අක්ෂයට සමාන්තරව රේඛාවක් ඇඳෙනවා නම්, ඒ කියන්නේ මෙන්න මේක x අක්ෂයට උට සමාන්තරව මේ අතර රේඛාවක් ඇඳෙනවා නම්, ඒ රේඛාවේ තේරුම තමයි. ඒ රේඛාවේ තේරුම තමයි මෙයා ඒකාකාර ප්‍රවේගයක් කියන එක. සමාන්තර රේඛාවක් ඇඳෙනවා නම් මෙයා ඒකාකාර ප්‍රවේගයක්. ඒකාකාර ප්‍රවේගයකි. මෙයා ඒකාකාර ප්‍රවේගයක්. එහෙනම් ප්‍රවේගය කීයද? ඒක හොයාගන්න පුළුවන් මෙතෙන්ද මෙතෙන්ට ආවා. V1 V1 කියලා ඒකාකාර ප්‍රවේගයක්. අපිට මෙතන හොයාගන්න තිබ්බා නම් තව වටිනවා. නමුත් එතන හොයාගන්න අපිට දත්ත දීලා නැහැ. මේ ඉතින් ඒකාකාර ප්‍රවේගයක් කියලා විතරයි දාන්නේ. හරි. F හරි. මේක දික් කරා. ඊට පස්සේ කියනවා G වල S පද්ධතිය මත ක්‍රියා කරන බල සලකමින් D විදී සහ F විදී ඔබ විසින් ඇති ප්‍රස්ථාරය භාවිතා කර X චලිතයේ ස්වභාවය විස්තර කරන්න. මොකද පුතේ වෙන්නේ? මෙන්න මේ කියන සම්පූර්ණ සිද්ධිය මෙන්න මේ කියන සම්පූර්ණ සිද්ධිය විස්තර කරන්න ඕනේ. මොකක්ද? T සිට Q දක්වා MG මොකද මේ? මෙයා කවුද මේ? සමතුලිත බලයක් අසමතුලිත බලයක්. අසමතුලිත බලයක්. එහෙනම් T ඉඳන් Q වෙනකන් අසමතුලිත බලයක් තිබුණා. ඒක නිසා T ඉඳන් Q වෙනකන් ත්වරණය වුණා. ඊට පස්සේ Q ගෙන් පස්සේ අසමතුලිත බලය නැති වුණා. එහෙනම් Q ගෙන් අසමතුලිත බලය නැති වෙනවා කියන්නේ ආයෙ තවදුරටත් ත්වරණය වෙන්න බෑ. එතන ඉඳන් ඒ අවසානයට ගත්ත ප්‍රවේගය එයා නියතව R වෙනකන් ගමන් කරනවා කියන එක තමයි F වල ලියවෙන්න ඕනේ. right? හරි. අපි F වල මේක ලියාගමු. ලියන්න පුතේ F වල මෙහෙම ලියමු. P සිට Q තෙක් mg අසමතුලිත බලය හේතුවෙන් නියත ත්වරණයක් නියත ත්වරණයකින් ගමන් කර මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න මේ කියන m හින්දා ත්වරණය වුණා. ඊන්පසු Q විදී mg ඉවත් වීම නිසා මේ Q ගෙන් mg අයින් වෙනවා. ඉවත් වීම නිසා නැවත පද්ධතිය මත අසමතුලිත බලයක් නොමැති වී යයි. එම නිසා Qට පැමිණෙන විට ලබාගත් කියනවා මෙතන ලබාගත් මෙතනින් යනවා මෙතන කියනවා ලබාගත් අවසාන
ප්‍රවේගයෙන් නියත ආර්ථික ගමන් කරයි. මෙන්න මෙතන ඉතුරු කැලල දැන් ඔබ කිව්වේ ගමන් කරයි. එහෙනම් මොකද්ද කිව්වේ? P සිට Q තෙක් mg අසමතුලිත බලය හේතුවෙන් P ඉඳන් Q වෙනකම් මෙන්න මේ mg කියන අසමතුලිත බලය හේතුවෙන් නියත ත්වරණයක් ලබා ගත්තා. ඊට පස්සේ Q ගෙන් මේ ඉන්පසු Q හිදී මේ Q ගෙන් mg ඉවත් වීම නිසා මෙන්න මේ mg කියන එක රැඳෙනවා. mg ඉවත් වීම නිසා නැවත පද්ධතිය මත අසමතුලිත බලයක් නැති වෙලා යනවා. රැඳුනේ හැටි ආය අසමතුලිත බලයක් නැති වෙනවා. එම නිසා ඒකින්ද Qට පැමිණෙන විට මොකක් හරි ප්‍රවේගයක් තියෙනවනේ මේකේ මොකක් හරි ප්‍රවේගයක් තියෙනවනේ ඒක ඉස්සර වෙන්න බෑ මොකක් හරි එකක් කියලා. අන්නේ ප්‍රවේගයේ Qගෙන් පස්සේ අපිට මෙතන ප්‍රවේගයක් තියෙනවනේ. ඒ ප්‍රවේගයේ දිගින් දිගටම r වෙනකන් යනවා. ඇයි? එයාට තව ප්‍රවේගය වැඩි කරගන්න බලයක් නැහැ. බලයක් නැත්තම් නිව්ටන්ගේ පළවෙනි නියමය කියනවා එයා එක්කෝ නිසල කෙනෙක් නම් නිසලයි. ඒක අපි කියන්නේ චලනය වෙන කෙනෙක් නම් ඒ ප්‍රවේගයෙන් අදිනව චලනය වෙනවා. දැන් මොකද නිසල කෙනෙක් නෙමෙයි. චලනය වෙන කෙනෙක් නෑ මොකද මේ ප්‍රවේගයෙන් යනවා. එහෙනම් ඔන්න 1988 ස්ට්‍රක්චර් එක ඉවරයි. හදාගන්න විනාඩි දෙකක් විතර දෙන්න. ඉවර කට්ටිය පටන් ගමු. හරි මේ ස්ට්‍රක්චර්ඩ් එක ඉවරයි. ඊට පස්සේ අපි යමු තව ස්ට්‍රක්චර්ඩ් එකක් තියෙනවා. ඊට කලින් පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒක බලලා අපි මේ ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න යනවා. රයිට්. විනාඩි 3ක් දෙන්න මේක ලියා ගන්නකො.